යුගල පද. අද දවසේ අපි කතා කරන්න යන්නේ යුගල පද ගැන. අපි දන්නවා යුගලයක් කියන්නේ දෙකක්. එහෙනම් පද දෙකක එකතුව යුගල පද කියලා තමයි අපි හඳුන්වන්නේ. මේක සරල સિદ્ધාන්තයක් අපේ සිංහල ලේඛනයට අපි යොදා ගන්න සාම්ප්‍රදායික යෙදුම් වලින් එකක්. යුගල පදයක් කියන්නේ. ලේඛනය රසවත් කරගන්න තමයි අපි යුගල පද යොදාගන්නේ. නමුත් මම අද දවසේ කතා කරන්නේ මේ යුගල පද හැදෙන විදි කීපයක් ගැන. ඒක තමයි මේ 8 වසරේ දරුවන්ට සිංහල පෙළ පොතේ තියෙනවා යුගල පද හැදෙන හැටි. මේ පද දෙකේ එකතුව හැදෙන ක්‍රම කීපයක් තියලන්ට උගන්වන්න තියෙනවා. අපි බලමු කොහොමද මේ පද දෙක හැදෙන්නේ කියලා. සමහර යුගල පද තියෙනවා පද දෙකේම සමාන තේරුම් සහිත. සමාන අර්ථ තියෙන පද දෙකක් එකට එකතු වෙලා යුගල පද හැදෙනවා. යාන වාහන. යානය කියන්නේ වාහනය කියන්නේ එකම තේරුම. එතකොට මිල මුදල් සැප සනීප මේවායින් යුගල පද නිර්මාණය වෙනවා. එතකොට පද දෙකම සමාන තේරුම් සහිතව යුගල පද නිර්මාණය වෙනවා. ඒක විදිහ. ඊළඟට යුගල පද නිර්මාණය වෙනවා විරුද්ධ අර්ථ සහිත පද දෙකක් එකට එකතු වෙලා. විරුද්ධ අර්ථ සහිත පද දෙකක් එකට එකතු වෙලා යුගල පද නිර්මාණය වෙනවා. මොනවද? දුක සැප, අහස පොළව, කළු සුදු විරුද්ධ අර්ථ සහිතව පද දෙකක් එකට එකතු වෙලා. අපි දැන් කතා කළා යුගල පද නිර්මාණය වෙන ක්‍රම දෙකක් ගැන. එකක් තමයි සමාන පද දෙකක් එකට එකතු වෙලා යුගල පද නිර්මාණය වෙනවා. ඊළඟට එකිනෙකට විරුද්ධ අර්ථ තියෙන පද දෙකක් එකට එකතු වෙලා යුගල පද නිර්මාණය වෙනවා. ඊළඟට තව ක්‍රමයක් තියෙනවා දරුවනේ. අපි කියන්නේ related words කියලා. ඥාති සම්බන්ධතා සහිත පද. ඥාති සම්බන්ධතා සහිත පද එකට එකතු වෙලා යුගල පද හැදෙනවා. මේ පද දෙක ඇතුලේ මේ තියෙන්නේ ළඟ සම්බන්ධතාවයක්. ගෙවල් දොරවල්. හට්ටි මුට්ටි. අර ඥාති වචන තියෙන්නේ. ඥාති වචන එකට එකතු වෙලා යුගල පද නිර්මාණය වෙනවා. ඒක තව ක්‍රමයක්. ඊළඟට පළවෙනි පදයට විතරක් තේරුමක් තියෙනවා. ඊළඟ පදයට තේරුමක් නැති යුගල පද. මොනවද? ළමයි බමයි. පළවෙනි පදයට විතරයි තේරුම තියෙන්නේ. දෙවෙනි පදයට තේරුමක් නැහැ. රිද්මයකට දෙවෙනි පදයේ ගොඩනගලා තියෙනවා. එහෙමත් යුගල පද නිර්මාණය වෙනවා. දැන් මම ක්‍රම 4ක් කතා කළා. ඊළඟට යුගල පද නිර්මාණය වෙනවා ක්‍රියාපද ඇසුරින්. ක්‍රියාපද ඇසුරෙන් යුගල පද නිර්මාණය වෙනවා කවා පොවා. ඊළඟට යන එන යුගල පද නිර්මාණය වෙනවා ක්‍රියාපද ඇසුරෙනුත්. ඒ අවසාන වශයෙන් කියන්න ඕනේ යුගල පද නිර්මාණය වෙනවා තවත් විදිහකට. ඒ තමයි පද දෙකටම තේරුන්නේ නැහැ. පද දෙකේම අර්ථයක් නැහැ. අර්ථ විරහිත පද දෙකක් එකට එකතු වෙලා හැදෙනවා පදයක්. යුගල පදයක් හැදෙනවා. යුගල පදයට තේරුමක් තියෙනවා. අනම්